බෝධිසත්වයන්ගේ හිත බෝධිසත්වයන්ගෙන්ම ප්‍රශ්න කරනවා. ඒ නිසා ඇහැ ගලවලා දෙන්න පුළුවන්. තමන්ගේ ඇස් දෙක සංසාරේ කවදාවත් දන් දීලා නැහැ කියනවා අප්‍රියමනාප දෙයක්. දුන්න සියලු දන් අහසේ තරු පරයා දුන්න ඇස් සියල්ල බෝධිසත්වයන්ට සංසාරේ ප්‍රියමනාපම ඇස්. ඕනම ඇස් අතාරින්න බැරිම ඇස් තමයි ගලවලා දුන්නේ. මහ පොළොවේ වැලි කැට ගන්නට ජීවිත අත්හැරලා දන් දුන්නේ. ඒ ජීවිතේ ඕනම වෙලා තියෙද්දි නෝන කෙනෙකුට ඒ ජීවිතේ ඕන. දරුවන්ට ඒ ජීවිතේ ඕන. ඊළඟට මේ අය ආරක්ෂා කරන්න ඒ ජීවිතේ ඕන. අරමුණට යන්න ඒ ජීවිතේ ඕන. ඕන ජීවිතයක් අත්හැරියා. සත්‍ය ඕන නිසා. දාන පාරමී, උපපාරමී, පරමත්ත පාරමී. ඊට පස්සේ මේ සත්‍ය අවබෝධ කිරීම පිණිස නම් ඇත්තටම දිනන ඇත්ත. කියන වචනේ ඇත්ත වෙන්න ඕන, කරන දේ ඇත්ත වෙන්න ඕන. වංචාව නැහැ. වංචාව නැහැ. ඊළඟට ඒ තිබ්බ ඇත්ත නම් ඒ සත්‍ය රැක්කා. බොරු කියනවා කියන සිල්පදේ කඩලා නැහැ. කයෙන් සංවර වෙන්න ඕන, වචනෙන් සංවර වෙන්න ඕන. අන්න ඒකට ජීවිතේ තමන් සංවර කරගත්ත එක බෝධිසත්ව එකම අරමුණක් උදෙසා කළේ. නිවන් දැකීම උදෙසා. කාටවත් බයේවත් අපාය යන නිසාවත් බෝධිසත්වයෝ සිල් රැක්කේ අපාය යන නිසාවත් කාටවත් බයේවත් නිന്ദා පාස ලැබේවක් කියන අදහසින් නෙවෙයි සිල් රැක්කේ. බෝධිසත්වයෝ සිල් රැක්කේ එකම එක අදහසකින්. මට ඊතර වෙන්න ලැබේවා, නිවන් දකින්න ලැබේවා කියන අදහසින්. අන්න ඒ සීලය මොන පාරමිතාවද? සීල පාරමිතාව. ඒක තමයි ආර්ය සත්‍ය අවබෝධයට කරපු පුහුණුව. සීල පාරමිතා. එතකොට අපි බොරුවක් කියන්නේ නැත්නම්, ඊළඟට අපි පවක් කරන්නේ නැත්නම්, ඒ සීලය අපිට පුළුවන් වුණොත් මේකෙන් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස හේතු වේවා කියලා. සමහර අයට ඕන කල්පනා කරනවා මම මහත වැඩි, කොලෙස්ටරෝල් වැඩි, මං විකාල භෝජනයෙන් වැළකීමේ සිල්පදේ සමාදන් වුණා නම් මට ලෙඩ අඩු වෙයි කියලා එයා රැයට කන්නේ මම සිල් රැකිනවා කියලා. එතකොට එයා මේ කය පිළිබඳව හිතලා ඒක සමාදන් වෙලා තියෙන්නේ. එහෙම සිල් නෙවෙයි මේ. එහෙම සිල් නෙවෙයි මේක. චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියන අදහසින්මයි සිල් රැක්කේ. සංසාරේ පන්සිල් පදපා හෝ එහෙම නැත්නම් තපස්යා සීලේ හෝ ඒ සංවර බව රැකී අවබෝධය පිණිස. හරි ලස්සන බණ කතාවකට මේ යන්න හදන්නේ අපි ඈ. ඒ නිසා හොඳට සවන් දීගෙන ඉන්න. ඒ සත්‍ය අවබෝධයේ පිණිසම ගෙවල් දොරවල් අත්හැරියා. මහා සම්පatti තියෙන සිටුවරු වෙලා, මහා සම්පatti තියෙන රජවරු වෙලා, ඒ සියල්ල අත්හැරලා කාමයේ අත්හැරියා. අත්හැරලා තපස් රකින්න ගියා. ඒකට කියනවා නෙක්ඛම් පාරමිතාව. නෙක්ඛම්ම පාරමිතාව. කාමයේ අත්හැරලා ඉන්නවා. චතුරාර්ය සත්‍ය අවබෝධි පිණිස. ඒකට සංසාරේ මහාන වෙච්ච හැම පැවිද්දක්ම මහ බෝධිසත්වයෝ මහාන වුණේ මට මේකෙන් ඈතර වෙන්න ඕන කියන අදහසින්. ඒ නිසා ඒක නෙක්ඛම්ම පාරමිතාව. එතකොට ඔයාලා පොයේ දවසට ගෙදර අතහැරලා සිල් ගන්න වෙනවා දවසේම. එතකොට ඒ සීලේ ඔයාලා චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නම නම් ඒක කරන්නේ ඒ ඉලක්කයට කේන්දර වෙයි. ඊළඟ ලොකු නෙක්ඛම්මයන් තමයි දුවේ පුතේ. අපි කියමු පොයේ දවසේ නම් අද මම පොයේ දවසේ හිට උදේ වෙනකල් මම ෆෝන් එක පාවිච්චි කරන්නේ නැහැ. පුදුම නෙක්ඛම්මයක් ඒක. ඇත්තටම අපි සිල්පද 8ක් සමාදන් වෙලා ওই පැත්තකට වෙලා ෆෝන් එක දිහා බැල හිටියා කියලා ඇත්තටම සීරේ කියන එක අපිට එච්චර එක දැනෙන්නේ නැහැ එතකොට. එන කෝල් එන පණිවිඩ කාලයක් යනකොට යාළුවෝ කට්ටිය තේරුම් ගන්නවා එයා පොයට ෆෝන් පාවිච්චි කරන්නේ නැහැ. පළවෙනි කාලේ දොස්පරොස් එනවා. ඔයාට කෝල් ගත්ත ඔයා වැඩ කුසන්නේ අරකයි මේකයි තුරු කියනවා මම පන්සල් ගියා. පන්සල් යනකොට මම ෆෝන් එක ගෙනියන්නේ ඒ දවසේ මම පන්සල් හිටියේ.
අයි සීලේ කතාවක් කියන්නත් ඕනේ. මං දවසෙම පන්සල් ගියා. ඒ නිසා ඔයාලා පොයට පණිවිඩ දෙන්න එපා මට. එහෙමවත් ඍජු බවකට આવොත් බලන්න